ඈත අතීතයේ එක ලස්සන ගමක මහා නියඟයක් ඇති වුණා. වැව් අමුණු හිඳිලා ගහකොළ පරවෙලා ගියා. මිනිස්සු පිපාසයෙන් පීඩා වින්දා. ඒත් ඒ ගමේ හිටපු ධීර කියන වෙලෙන්දා තමන්ගේ ගබඩා පිරෙන්න කෑමයි වතුරයි හංගාගෙන හිටියා. අනේ ධීර මුදලාලි, අපේ දරුවෝ වතුර නැටුව අඬනවා. අපිට එක වතුර කලයක් දෙන්න. වතුර කියන්නේ රත්තරන් වගේ දෙයක්. නිකන් දෙන්න මම පිස්සෙක් නෙවෙයි. සල්ලි තියනව නම් ගනින්, නැත්තම් ඵලයල්ලා. ධීර, සල්ලි වලින් පිපාසය නිවන්න බෑ. බලන්න අර දරුවෝ දිහා. අපිට තියෙන දෙයින් අනුන්ට උදව් කරමු. සමිත, උඹේ ඔය බණ වලින් බඩ පිරෙන්නේ නෑ. උඹේ තියෙන ටිකත් බෙදලා දීලා ඉක්මනටම හිඟා කන්න ලෑස්ති වෙයන්. ඇහුම් කන්දියල්ලා, මම අද අද්භූත බලයක් තියෙන ඍෂිවරයෙක් මුණ ගැසුණා. යා කිව්වා මේ නියගය ඉවර වෙන්න නම් ලොකු පූජාවක් කරන්න ඕන කියලා. උඹලා ළඟ තියෙන අන්තිම රන්නාභරණ ටික මට දීපල්ලා. මම ඒ වයින් යාගයක් කරලා වැස්ස ගේන්නම්. අනේ ධීර, මට තියෙන්නේ මගේ පරම්පරාවෙන් ආපු මේ රන් මාලේ විතරයි. වැස්ස ලැබෙනවා නම් මම මේක දෙන්නම්. හොඳයි, ඉක්මනට දීපන්. යාගේ කලාම වැස්ස ඉක්මනටම ඒවි. ධීර, මේ මිනිස්සුන්ගේ අසරණකම විකුණන්න එපා. හදවතේ කරුණාව නැටි තැනක ස්වභාව ධර්මය පවා ගුළු වෙනවා. වතුර උගුරක් දෙන්න. කරත්තය වේගෙන් පදවපන්. ඔය නාකි මිනිස්සු බේරන්න ගියොත් මගේ රත්තරන් ටික හොරු ගනීවි. අම්මේ, බය වෙන්න එපා. මෙන්න වතුර බොන්න. මගේ ළඟ තියෙන අන්තිම රොටි කෑල්ලත් ගන්න. ඔයාට ශක්තිය ලැබේවි. පුතේ, උඹේ හිත මහා සාගරයක් වගේ. මෙන්න මේ නෙළුම් මැටය ගන්න. මේක පිපෙන්නේ සැබෑ කරුණාව තියෙන හදවතකට විතරයි. මේක තමයි මේ නියඟයට තියෙන එකම විසඳුම. මේ සිදුවීම ධීරගේ ළඟ සිටින පුද්ගලයෙක් දැක්කා. මේ විස්තරය ඉක්මනින් පැමිණ ධීරට කිව්වා. රන්වන් නෙළුමක්, ඒක පිපෙන්න ඕනේ මගේ මාලිගාවේ. මම මේක මාරු කරනවා. ධීර බීජය සොරකම් කරලා ඒ වෙලුවට ගල් කැටයක් තිබ්බා. එදා රෑ ධීර භයංකර සිහිනයක් දැක්කා.
නැහැ ඒවා මගේ රත්තරන්. නෑ ඒ මොකක්ද ඒ අඳුරු සෙමනැල්ල මගේ රත්තරම් ඔක්කොම ගල් වෙනවා මාව බේරගන්න. ඒක නපුරු හීනයක් විතරයි. එට මම මුළු පලාතටම අධිපතියා වෙනවා. පිපෙන්න රන් මල මට රත්තරන් ඕලේ. මම මේ ගල් කැටේට ආදරයෙන් වතුර දෙනවා. පුදුමයක් බලන්න ටිකිරි ගල් කැටේ දිදුලන රන්වන් නිලුමක් වෙලා. අයියේ දීරගේ නිවස කෙඩිලා එයා තනියම අසරණ වෙලා. එන්න අපි ඉක්මනට යමු. සමිත මට සමාවෙන්න. මගේ ලෝභය නිසා හැමදේම නැති වුණා. ධීර ධනය කියන්නේ අපි රැස් කරන දේවල් නෙවේ. අපි අනුන්ට දෙන දේවල්. එන්න අපි මේ වතුරෙන් ආයෙත් අපේ ගම අස්වද්දමු. එදා ඉඳන් දීර මනුෂ්‍යත්වයේ වටිනාකම ඉගෙන ගත්තා. ගල් හදවත් කරුණාවෙන් පිරෙනකොට මුළු ලෝකයම රන්වන් නිලුමක් වගේ ලස්සනි වෙනවා. යහපත් දෙයක් කළහොත් යහපතත් අයහපත් දෙයක් කළහොත් අයහපතත් තමන් කරාම නැවත පැමිණේ.